good morning. දැන් වෙලාව උදේ 9:00යි. මම දැනට YouTube එකට වීඩියෝස් 12ක් විතර දාලා තියෙනවා. ඒ 12ම shorts videos. ඉතින් මම හිතුවා අද ඉඳලා මගේ YouTube channel එකේ ටිකක් දිග වීඩියෝස් දාන්න ඕනේ කියලා. ඉතින් මට හිතුණා කේල් කොලේ බත්තයක් කන්න ඕනේ කියලා. ඉතින් මං හිතුවා අද මම මගේ අතින්ම කේල් කොලේ බත් එකක් හදාගන්න ඕනේ කියලා. කොහොමද ඒද දන්නේ නැහැ. අපි බලමු. ඉතින් මම හිතුවා අදන්න මුං ඇටයි කරවල තෙල් දාලයි අපේ වත්තේ තියෙනවා මඤ්ඤොක්ක කොළ උඩක් තියෙනවා. ඉතින් මේ හිතුවා මඤ්ඤොක්ක කොළ මැල්ලුමක් හදලා විතරයක් හදන්න. ඉතින් ඒ ඔක්කොම හදාගෙන කේල් කොලේ බත් එකත් බැඳගෙන ගෙදර ඉඳලා කනවා. කොහොමද කියලා අපි බලමු. මේ වෙලාවේ නම් ඇත්තටම මේ පෞගිය කාලේ තිබුණ වැසිබර කාලගුණය පහව ගිහිල්ලා. ඒ කියන්නේ අයින් වෙලා දැන් නම් පොඩ්ඩක් අවුව වැටෙනවා. ඉතින් ඔගොල්ලොන්ට කොහොමද අවුව වැටෙනවද නැත්නම් තාමත් වහිනවද? මම අපිට පෙන්වන්නම්කෝ අපේ කාලගුණ තත්ත්වය වලට කොහොමද කියලා අහුමින්න. මෙන්න මේ විදිහට තමයි අපේ කාලගුණ තත්ත්වය දැනට තියෙන්නේ. උදේ නම් හොඳ අවුවක් තිබුණා. හැබැයි දැන් නම් පොඩ්ඩක් අවුව ගිහින් වගේ මං හිතන්නේ. දැන් නම් ඉතින් අවුව නෑ. හරි. එහෙනම් අපි බලමු මම කොහොමද අද මගේ කෙහෙල් කොලේ බත් එක හදාගන්නේ කියලා. මම නෙමෙයි අපේ අම්මී ඊයේ රෑ මුං ඇට පෙඟෙන්න දැම්මා. ඉතින් ඒ මුං ඇට වලින් තමයි මම අද කරි එක හදාගන්නේ. අවසන් වෙනකම් බලන් ඉන්නේ මගේ කෙහෙල් කොලේ රස බත් එක. මේ තියෙන්නේ ඊයේ පෙඟෙන්න දාලා තිබ්බ මුං ඇට ටික. මම දැන් හදන්නේ මේ ටික හොඳට තඹ ගන්න. මේ ටික අපි මදගින්දරේ තඹ ගමු. මම මේ දාගෙන තඹ ගන්නවා. මම මේ භාජනයේට මුං ඇට ටික දාගත්තා. දැන් අපි මේකට වතුර දාගමු. මම මුං ඇට ටික මේ වැහෙන ගන්නට ඔන්න වතුර දාගත්තා. සාමාන්‍යයෙන් මුං ඇට ටික තැම්බෙන්නේ නැති ගන්නට මම වතුර දාගත්තා. අපි දැන් මේක පැය භාගයක් වගේ මද ගින්දරේ තඹගමු. මේක වාගමු. මේ භාජනයේ මුඩිය නෙවෙයි මේක. කමක් නැහැ. මේකෙන් අපි මඤ්ඤොක්ක ටික කොළ ටිකක් කඩාගමු. අර අවුවයි ළමයි මට මේ පේන්නේත් නැහැ. බලන්න හොඳට අවුව වැටලා තියෙන්නේ. මම දැන් මුං ඇට එක තැම්බෙනකන් ලුණුයි සුදු ලුණු අම්මිරිස් කරපිංච ටික කපා ගත්තා. දැන් මෙන්න මුං ඇට එක තාම මදි තැම්බෙනවා. තව ටිකක් අපි තැම්බෙන්න තියමු. දැන් නම් මේක තැම්බිලා ඇති. දැන් අපි මේකේ වතුර ටික පෙරා ගමු. මම දැන් පොල් ටික ගා ගන්නවා. මොකද මේ අපිට මුං ඇට එකට පොල් කිරි ඕන නැහැ. ඒකට මම පොල් ටික ගාගෙන පොල් කිරි ටික හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ආචිරියලා මේ භාජනය හොඳ පොල් ටික මොකේ හරි තියාගන්න මම දැන් තෙල් ටිකක් දාලා ගන්නවා. දැන් අපිට ටික කරගන්නවා මේකට.
අපි මේකට කරපිට්ටයි. මම දැන් මේකට මම මේක පෙන්වන්න බැරි වුණා ඔයාලට මම දාද්දි ලුණු ටිකයි කපාගත්ත අමුමිරිස් ටිකයි කරපිංචා ටිකයි තිබු ලුණු ටිකයි දාගත්තා. ඉතින් ඔයාලා ළඟ තියෙනවා නම් රම්පේ කෑල්ලක් මේ වෙලාවේදී මේකට දාගන්න පුළුවන්. අද මම ගාව රම්පේ තිබුණේ නැහැ ගෙදර. ඉතින් මම ඉන්න රම්පේ දැම්මේ නැහැ. ඉතින් ඔයාලා ගෙදර තියෙනවා නම් ඔයාලට පුළුවන් රම්පේත් මේකට එකතු කරගන්න. මේ විදිහට දාගන්න. ඔන්න මේ වෙලාවේදී මම මේකට මිරිස් ටිකයි මහ ටිකක් ඉන්න පාවා ටික දාලා ඊට පස්සේ හොඳට
කපා ගමු. ඒතකොට ඇති 4 දිනකටම ඒකේ හදන්න. මේකද? ඔව්. හා කපමු එහෙනම්. සාවල් සංජින්දෙන්නයි යන්නේ. ඔන්න මෙතන තියෙනවා බත් ටික. සුදු බත් තමයි මම හදාගත්තේ. මෙතන තියෙනවා මුං ඇට එක. මෙතන තියෙනවා මඤ්ඤොක්ක කොළ මැල්ලුම් එක. මෙතන තියෙනවා මං කරවල තෙල් දානවා කිව්වට මං හිතුවා හාල් මැස්ස ටිකක් තෙල් දා ගන්න ඕනි කියලා. එහෙම දාගත්ත හාල් මැස්සු ටික. මේ තියෙන්නේ බිත්තරේ. දැන් අපි බත් එක බෙදාගමු. ඔන්න අන්තිමටම මගේ ආසාව සංසිඳෙන්න යන්නේ. ටටටා මං කේල් කොලේ බත්තියක් බැඳගත්තා. දැන් ඉතින් මේක ටිකක් වෙලා තියෙන්න ඉරලා මං කනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මම අද කෙහෙල් කොලේ බත් එක හදාගත්තේ. මං දැන් කෙහෙල් කොලේ බත් එක හදාගෙන ටික වෙලාවක් තිබ්බා. මොකද මම හිතනවා ඒක තව චුට්ටක් වෙලා කෙහෙල් කොලේ මොත්තට තිබ්බහම ටිකක් රහ වෙයි කියලා. ඒ නිසා ඉතින් මම තව ටිකකින් මේක කනවා. ඉතින් මම හිතුවා මම ෂෝට්ස් දානවා වගේම මේ වගේ ටිකක් දිග වීඩියෝස් උත් අප්ලෝඩ් කරන්න ඕනේ කියලා YouTube එකට. ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එක ෂෝට්ස් වලට අමතරව දාන. ඉතින් මම හිතනවා ඉවර වෙනකන් ආසාවෙන් ඔයගොල්ලෝ බලන් ඉන්න නැති කියලා. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. ගිහින් එන්න. බයි. හැමෝම සතුටින් ඉන්න.